ඒ සඳහායි මේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේ බලාපොරොත්තුව. දැන් අතුරුගිරිය විද්‍යා රජය විසින් දූ පුතුන්ට තිළින කිරීම පිළිබඳව 5ஆம் ஆண்டு முதல் மழலையர் பள்ளி முதல் பல்கலைக்கழகம் வரை இலவச கல்வி அறிமுகமாகியது. ආචාර්ය හරිනි අමරසූරිය මෙතුමන්ගේ මෙතුණියගේ සම්ප්‍රාප්තියයි ඒ සඳහායි මේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේ බලාපොරොත්තුව. දැන් අතුරුගිරිය විද්‍යාලයේ අතුරුගිරිය ගුණසේකර විද්‍යාලයේ මේ දූ පුතුන් සම්බන්ධ කරගෙන මේ විශේෂිත කලයේ මේ දකින්නේ අනාගතයේ රජය විසින් දූ පුතුන්ට තිළින කිරීම පිළිබඳව කලබක් ලබා දෙමින් අපි පුංචි දූ පුතුන් බොහොම ආදරයෙන් පිළිගන්නා ගුණසේකර විද්‍යාලයේ කමාතතුමිය මේ මොහොතේ அதிநவீன வளர்ச்சி அடைகின்ற இந்த உலகத்திலே போட்டிமிகு இந்த உலகத்திலே இலங்கை நாட்டினுடைய கல்வி ஆசிரியர்களை நாங்கள் அவருடைய வழிகளை பின்பற்றி இன்றைய தினம் அறிமுகப்படுத்தி வைக்கப்படவிருக்கின்ற இப்பொழுது இலங்கை